සුබ උදෑසනක් දෙවියන් වහන්සේ තුල ඔබව ඉතාමත් ආදරෙන් පිළිගන්න මේ උදෑසන කරුණාවෙන් පිරුණු දෙවියන් වහන්සේගේ පුදුම දවසක් බව අපේ ජීවිතය දකින්නට දැස් වලින් ස්තුති කරන්නට පුළුවන්කම ලැබෙන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතර ස්වාමින් වහන්සේ අපේ කිතුණු ජීවිතේ බොහොම සතියන්තයක් නිම වෙච්ච දවසක උන්වහන්සේ විඩාවිබර අපේ කිතුණු ආත්මය වේසරපත් වෙලා බොහොම කාර්යබහුල වෙලා අපි සතියන්තේ නිමාඩුවක ඉන්න වෙලාව මේ උදෑසන මේ සතියන්තේ උදෑසන ඔබ බොහොම සමට නිදී යහනේ ඇති යම් ප්‍රශ්න කතා කරනවා ඇති මේලාට නැගිට සමට ඔබගේ විවිධ කාරණාවට ඔබ මුහුණ දීලා ඇති සමහර වෙලාවට ඔබට මේ සතියන්තේ මේ විවේකයක් නැතුව ඇති දේව වචනයට යොමුකම් දීම කාර්යබහුල වෙලා ඇති නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා වේස වෙන බරෝසලන සියල්ලනේ මාවතර එන්න සහනය මම නුඹට දෙන්නෙමි කියලා. අපේ දෙවියන් වහන්සේගේ වචනය නිසා ස්තුති කරමු මොහොතක්. ඒ වචනය අපේ ජීවිතයට තාමත් අවශ්‍ය වචනයක්. මොකද හේතුව දන්නවද? තාමත් වේසටපත් වෙලා අපේ කිතුණු ජීවිතේ අපි ශාරීරික මහන්සි වෙලා විවේකව සතියන්තයක් අපි ගෙවමින් ඉන්න වෙලාවේ දෙවියන් වහන්සේගේ වචනය අපිව ස්පර්ශ කරන එක මහත් බලවත් අවස්ථාවක්. ඒ බලවත් අවස්ථාව අපේ කිතුණු ජීවිතයේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේට දරින්නට ඕනේ. එහෙම නැතුව සතියන්තෙත් අපි එක එක දේවල් කතා කරන්න එක එක වැඩසටහන් දාගන්න එක එක යෝජනා දාගන්න පුළුවන්. හැබැයි වැඩසටහන් හොඳයි යෝජනා හොඳයි. හැබැයි ඔබගේ දෙවියන් වහන්සේත් එක්ක ඔබ මේ සතියන්තේ විවේක කාලේ මේ උදෑසන ඔබ වෙන් කරගෙන තියනවද කියන එක ගැන ඔබ කල්පනා කරන්න ඕනේ. ඔබට දෙවියන් වහන්සේ නොමැතුව ගමනක් යන්න බෑ. දේව වචනේ නොමැතුව ගමනක් ඔබට නැහැ. මොහොතක් හිතන්න අපේ ජීවිතේ කඩිසර භාවයේ තිබෙන කුමන කාරණාවක් නිසාද? යාත්‍රා ජීවිතේද? එනත පවුලේ වැඩ කටයුතු සඳහාද? එහෙම නැත්නම් සමාජයේ වැඩ කටයුතු සඳහාද? එහෙම නැත්නම් අපේ මානසික තෘෂ්ණාව උදසාද කියන කාරණාව ගැන අපි හිතලා බලන්න. සමහර වෙලාවට අපි දුවනවා මහන්සියලා ප්‍රතිඵලයක් නැහැ. වේසටපත් වෙනවා ප්‍රීතියක් නැහැ. වේදනාවක් පමණයි. කඳුළු පමණයි. නමුත් කරපු දෙයක ප්‍රතිඵලයක් අපිට නැහැ. සතුටක් නැහැ ජීවිතේ. සමහර අය එලා දකිනවා. අපි හදික වේසටපත් වෙලා අපේ ජීවිතේ ඒ බර තව විශ්වාසවන්ත කෙනෙක් අපිට මුණ ගැහිලා නැහැ කතා කරලා කියන්න. එහෙම වුණාම අපේ ජීවිතේ කලකිරෙනවා. අපිට එපා වෙනවා. අපි යන මාවත වැරදිද කියලා අපිට කල්පනාවට නැගෙනවා. ඔබ යන මාවත ගැන ඔබ මොහොතක් නවතිලා ඔබෙන්ම ප්‍රශ්නය ගොඩනගන්න. දෙවියන් වහන්සේගේ කාලය දෙවියන් වහන්සේට දෙන්න. දෙවියන් වහන්සේත් එක්ක විවේකව ගෙවන්න. ඒක පුරුදු වෙන්න. පවුලක් හැටියට ඔබ දරුවොත් එක්ක එකතු වෙලා මේ උදෑසන ඔබගේ දරුවෝ සමග යාත්‍රාවක ආත්මයන් වහන්සේගේ කරුණාව මඟ පෙන්වීම ලබා ගන්න. මොකද පවුල තමා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පුදුම දේ කරන තැනට එකමුතුකම තුල ගොඩනගන්න පුළුවන්. දැන දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ අපේ කිතුණු ජීවිතය ඇතුළහන්තේ පුදුම දේ ක්‍රියා කරනවා නම් ඔබගේ ඇවුම්කන් දීම අනිවාර්යම යුතුයි. යටහත්කම වැදගත්. උඩඟුකම එපා. නෝන ඔවුන්ගේ ජීවිත වෙනස් වෙන නෝනාගේ ජීවිත වෙනස් වෙන්න ඕනේ. ස්වාම පුරුෂයාගේ ජීවිත වෙනස් වෙන්න දරුවාගේ ජීවිත වෙනස් වෙන්න ඕනේ. ඔවුන් හැම කෙනෙක්ම රැකියාවල යෙදিলা ඉන්නවා නම් ඔවුන්ට සමහර වෙලාවට ජීවිතේ සතුට සමාදානේ ප්‍රීතිය කියන දේවල් භුක්ති විඳින්න හම්බෙලා නැහැ. මොකද ඔක්කොම කාර්යබහුල. සමහර අය උදෑසන නැගිටලා රැකියාවට ගිහලා රාත්‍රියේදී සමහර අය කෑම කාලා සමහර අය නිදි සමහර අය ප්‍රශ්න කතා කරන්න බෑ. මේ වෙනි වටපිටාවක් ඔබට මට ඇති. මේ වටපිටාව නිසා ඔබගේ ප්‍රශ්නෙට උත්තර නැතුව ඇති. පිළිතුරු නැතුව ඇති. කායක ඔබගේ ප්‍රශ්න බෙදා ගන්න කියන තැන ඔබ ඉරලා ඇති. මේ සත්‍යන්තය ඔබ සමග බොහෝ යාඥාවල එකතු වුණා. ඔබගේ යාඥා ඒ ජීවිතේ යම් බලපෑමක් ඔබට ඇති වුණාද කියලා දෙවියන් වහන්සේ සමග ඔබ ස්තුති කරමින් ඒ ගෞරවය මහිමය දෙවියන් වහන්සේට දෙන්න. ඒ නිසා මතක තියාගන්න වේස වෙන බරෝසලන සියල්ලනි මහවතට එන්න. සහනය මම ඔබට දෙන්නෙමි කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ඒ තරම් දිව්‍ය සුවයක් අපිට මේ පොළවේ නැහැ. මේ දිව්‍ය අනාර්ග සුවේ වචනය ඔබගේ මගේ කිතුණු ජීවිතේ වර්ධනය වෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ බලවත්ව ක්‍රියා කරන්නට ඕනේ. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් නැමෙති උතුම් කරුණා ඉතියලින් නිදහස් වෙන්නට ඕනේ. ස්වාමීනි ඔබගේ ප්‍රේමය ඔබ වහන්සේගේ දයාව අලුතෙන් උපන්න විදියට දකින්නට කරුණාව අපේ ජීවිතයක් දකිනු මැනව ස්වාමින් වහන්සේ ඔබගේ බලය ඔබගේ කරුණාව නිසා
අලුතෙන් බොහෝ කාරණා සිතන පිණිස ඔබගේ ආත්මයන් වහන්සේ නිදහස් කළම. ස්වාමිනි මේ අලුතෙන් යමක් හිතන්න යම් වැඩ පිළිවෙලක් කරන්න ඒ එක ගැන කතාවක් කතිකාවක් ඇති කරගන්න. ස්වාමිනි ඒක සාර්ථක කරගන්නට අවශ්‍ය වටපිටාව දයාව නිදහස් කරන්න ඕනේ. ස්වාමිනි කාර්ය බහුලභාවය ඔවුන්ගේ ඇති ජීවිතේ නිදහස් භාවය ඕනේ. නිදහසින් යුතුව නැතුව කිසිම දෙයක් ඔවුන්ට සැලසුම් කරගන්නට බැරුව ඇති. මේ උදෑසන මම යාත්‍රා කරන ස්වාමිනී ඔවුන් යම් දේවල් අලුතෙන් දෙවියන් වහන්සේ යම් දේවල් කරන පිණිස යෝජනා කරමින් ස්ථිර කරමින් පවුලක් වශයෙන් සිටිනවාද ඊට ගන්නවාද ඒට ආශිර්වාද කළ මෙන කිසි බාධාවක් නොපෙමෙනෙන පිණිස ඔබගේ කරුණාව නිදහස් කළ මෙනම පියාණනි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අලුත් විදියට හිතලා අලුත් ක්‍රමයකට හිතලා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩ කරන දෙමාපියන් ඔවුන් ගැන බොහෝ වේසරපත් වෙලා ඇති ස්වාමීනි මේ උදෑසන ඔවුන්ටත් විවේක ලැබිලා දරුවෝ සමග කතා කළා යහපත් ලෙස අධ්‍යාපනය වෙන වැය වෙන්නට ඔබ වහන්සේගේ කරුණාව සහ දයාව මඟ පෙන්වන්නට කියලා යාත්‍රා කරනවා. ස්වාමීනි යම් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඇති සැලසුම් කරලා ඇති ඒ කරගෙන යන්නට ඔබ වහන්සේගේ දයාව මඟ පෙන්වීම අවශ්‍යයි. ඔබ වහන්සේගේ කරුණාව ඒක අලුතෙන් ක්‍රියා කරගෙන යන්න ඔබ වහන්සේගේ මහත් ප්‍රේමය තුළ නිදහස් කළ මැනව. ඒ සැලසුම් සාර්ථක වෙන පිණිස ඔබගේ මාතු දයාවේ බලය නිදහස් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ එන්නා වූ බාධාවලින් ඒවා නිදහස් කරලා යහපත් කරන්නට ඒ සැලසුම් ස්වාමීන් ඉදිරියට ගමන් කරන්න ඔබ අවශ්‍ය කරුණාව ඔවුන් තුළ නිදහස් කරන්න කියලා යාත්‍රා කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ඝ නාමයෙන්. පියාණනි යම් කෙනෙක් පිළිකා රෝග වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ විවිධ රෝගවලට අසු වෙන්න පුළුවන් සමහර අය බන්ධන වලට අසු වෙලා ඇති මෙවැනි කාරණාවල සිටගෙන සිටින මිනිසුන්ගේ ජීවිත ස්වාමීන් වහන්සේ සෑම වාල්කමේ බැම්මකින් ඔබ වහන්සේගේ කල්වාරි ලේවල බලය කරුණු කොටගෙන මේ උදෑසන නිදහස් කරන්න කියලා අපි කියනවා නිදහස ප්‍රකාශ කරනවා අපි ඔබ වහන්සේගේ ලේවලින් පියාණනි ඔබ වහන්සේගේ ක්‍රියාව ඒ ජීවිතවල පුදුම දේ සිද්ධ වෙන්නට ඕනේ ස්වාමීන් වහන්සේ ස්වාමීනි යම් පවුලක් අසාමාධානෙන් විසිරලා ගිහින් සිටිනවාද ඒ පවුල උදෙසා අපි යාත්‍රා කරන එකතු වෙන පිණිස ඒ පවුලට ඔබ වහන්සේගේ කරුණාව සහ දයාව දැක්වුව මැනව ඒ පවුල තුල ඔබ වහන්සේගේ කරුණාව යටත්කම තුල ස්වාමිනු ගෙනෙනු මැනව ඔබ වහන්සේ කියනවා ස්වාමිනේ ඔබ වහන්සේ එක් කරපු මිනිස්සයා පොළවේ කාටත් එක වෙන් කරන්නට බෑ කියලා ස්වාමීනි වේද බින්නකම් ඇතිවි පවුල දෙදරා නොයන පිණිස ඔබගේ කරුණාවේ ආත්මය ස්ථානයේ තබන්ට කියලා යාත්‍රා කරනවා පියාණනි මේවැනි ප්‍රශ්න නිසා වේස ඔවුන්ගේ ජීවිතේ බොහෝ තැන් ප්‍රශ්න විසඳගන්නට බැරුව ඇස් ඇරෙන්නේ නැතුව ස්වාමීනි ගොළු වෙච්ච තැන් ඇති ස්වාමීන් වහන්සේ ස්වාමීනි විශ්වාසවන්ත කෙනෙක් ඔවුන්ගේ ප්‍රශ්න සමග කතා කරන මුණ ගැහිලා නැතුව ඇති ඔබ වහන්සේගේ කරුණාවේ ආත්මය නැමැති දයාව කරුණු කොටගෙන ඔවුන්ගේ ජීවිතේ ස්පර්ශ කරන්න කියලා යාත්‍රා කරනවා ස්වාමීන් වහන්සේ ඔබ සැබෑකමේ කරුණාව ඔවුන් තුල නිදහස් කරන්න කියලා අපි යාත්‍රා කරනවා ස්වාමීන් වහන්සේ මෙතෙක් ප්‍රතිකාර ගත්ත ජීවිතේ සුවය නැහැ නමුත් වේදනාව ප්‍රමණයි එවැනි තැන්කියමින් ඉන්න අය මේ ස්ථානයේ ඉන්නවා ස්වාමීනි. ඒ අයගේ ජීවිතය තුළ ඔබ වහන්සේගේ කරුණාව නැමැති ආත්මයන් වහන්සේගේ බලය දැන් නිදහස් කරන්න. ඒ අයගේ ජීවිත තුළ ඔබ වහන්සේගේ ස්පර්ශ කළ මැනව. ඒ අයගේ ජීවිත තුළ ඔබ වහන්සේගේ මාත් ක්‍රියාව දකින පිණිස ඔවුන්ගේ ආත්මයට කතා කළ මැනව මේ උදෑසන. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත කරුණාව නැමැති දයාව නිදහස් කළ මැනව සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ දැන් ක්‍රියා කරන්න. දැන් ක්‍රියා කරන්න. ඒ අයගේ ජීවිත සැනසීම ස්වාමීන් වහන්සේගේ නාමයෙන් නිදහස් වී යුතුව තිබෙනවා. හාලෙලූයා පියාණනි. අපි බොහෝ කාරණා වෙනුවෙන් යාත්‍රා කරනවා. අපි බොහෝ අයගේ වෙනුවෙන් උසුලනවා. එයි ඔබ කියන්නේ වේස වෙන බර උසුලන සියල්ලනි මහවතට එන්න සහනය මම නුඹට දෙන්නෙමි කියලා. සැබෑ සහනේ භුක්ති විඳින්න බැරුව සිර වෙලා සිරගත වෙලා සිටිනවා. කල්පනාවන් නිසිලස ගන්නට බැරුව හිර වෙච්ච අයගේ ජීවිත නිදහස් කරන්න ස්වාමීන් වහන්සේ. ඒ ජීවිත තුළට ඔබ වහන්සේගේ ප්‍රේමය නැමැති දයාව අනුකම්පාව වුන්ට අධික ලෙස දැනෙන පිණිස ඔබ වහන්සේගේ ක්‍රියාව තබන්නට කියලා අපි යාත්‍රා කරනවා ස්වාමීන් වහන්සේ. ඒ ක්‍රියාව තුළ ඔවුන්ගේ ජීවිතේ බාත් බලපෑමක් ඇතිව වෙනස් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ජීවමාන දෙවි පියාණනි ඔබගේ ප්‍රේමය නැමැති කරුණාව අස්තේ දයාව අස්තේ ක්‍රියා කරන්නට කියලා යාත්‍රා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිත පුදුම ලෙස උසස් කරන්නට ඕනේ පියාණනි මේ යාත්‍රා ඉදිරිම් සියල්ල ඔබ ඉදිරියට ගෙනන කල ඒ යාත්‍රාවලට පිළිතුරු දෙන්න ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ ජීවිත නිදහස් කරන නිසා ස්තුතියි ඒ ජීවිතවලට දැන් මේ වෙනකොට ඔබ වහන්සේගේ සමාදානයේ සාමයේ සුවය දෙන නිසා ස්තුතිවන්ත වෙනවා වේස වෙන බර උසුලන සියල්ලනි සානය මම නුඹට දෙන්නෙමි කියන තැන ඔවුන්ගේ ජීවිතේ සැබවින් මිට ගන්න ඔබගේ උපකාරය නිදහස් කළ මැනව ආත්මයන් වහන්සේගේ කරුණාව ආත්මයන් වහන්සේගේ දයාව මඟ පෙන්වීම නිරන්තරයෙන් තබන්නට කියලා යාත්‍රා කරනවා පියාණනි
ඔබ නොමැතිවන්ට කිසිවක් කළ නොහැකි බව ඔවුන්ගේ ජීවිතේ දැනෙන පිණිස ඔවුන් තුළ ක්‍රියා කළ මැනව. මේ උදෑසන ඔබගේ ආත්මයන් වහන්සේ කරුණු කොටගෙන ඔවුන්ගේ ජීවිතය තුළ ක්‍රියා කළ මැනව. අබ්බා පියාණනි ආදර දෙවියන් වහන්සේ ගැලවුම් කරුතුමනි ශුද්ධාත්මයන් වහන්සේ මේ සියලු යාච්ඡා ඔබ ඉදිරියේ ඔබ දහස් කළ නිසා ඔබ උත්තර දුන්න නිසා ස්තුතියි. හැම කෙනෙක්ගේම ජීවිතේ සුවය සමාදාන ප්‍රීතිමත් සතියාන්තයක් මේ උදෑසන ගෙවන්නට ඔවුන්ට ආශිර්වාද කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම කල්වාරි ලේවල බලය කරුණු කොටගෙන දැන් නිදහස් කළ මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ජේසු බීටයි.